ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ Simply Hansika YouTube channel එකට. අද අපි හදන්න යන්නේ ලංකාවේ chicken curry එකක්. ඉතින් chicken එකට මම marinate කරගන්නවා ඉස්සෙල්ලාම කහකුරු, මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයට සැර අනුව දාලා මම මේ ලුණු ඇඹුල් හොඳට අල්ලන්න මේ කැරොප්පෙන් හොඳට ඒක හිල් කරනවා. ඊට පස්සේ මම ලෑස්ති කරගත්ත ඉඟුරු සුදුරුණු, කරපිංචා, රම්පේ, අවු මිරිස් කලලක්, ලුණු පාකයක්, සේර, කඩදමුණු කරාබු නැටි කුරුඳු කෑල්ලක්. මම ඊට පස්සේ ගත්තා අමු අල ටිකක්. මම අද වෙනසකටත් එක්ක chicken curry එකට අල දාලා හදන්න යන්නේ. ඊට පස්සේ මම 3-5 කුඩු බෙද ගන්න යන්නේ. මිරිස් හැඳි එකමාරක්, අමු 3-5 අනිවාර්යයෙන්ම බෙදපු 3-5ක් දාන්න. මේක බදින වෙලාවට මතක ඇතුව ජනෙලේ අරින්න. ගොඩක් කර කරගන්න එපා ඒක. යම් කිසි ගානකට බෙද ගන්න. ඊට පස්සේ මම අර ඉඟුරු සුදු ලුණු ටික කොටන්න තමයි මේ යන්නේ. ඒකත් කොටලා මම පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තෙල් ටිකක් දාලා මම ගත්තේ ඔලිව් ඔයිල්. අර කොටාගත්ත ඉඟුරු සුදු ලුණු, රම්පේ, කරපිංචා, සේර, අවු මිරිස් ඔයගොල්ලන්ට අන්තිමට දාන්න පුළුවන්. මම සැර බාල කරන්න තමයි දැනට දැම්මේ. ඊට පස්සේ ලුණු දාලා ඒක ටිකක් ටෙම්පරාදු වෙගෙන එනකොට ඔය අර පැටගත්ත පහේ ටික දාලා පොඩ්ඩක් කර කරගන්න. ගොඩක් කර කරගන්න එපා. එතකොට ඒක රහ නැති වෙනවා. ඊට පස්සේ ඔයාගේ මස් ටික දාලා හොඳින් කවලම් කරන්න. මේ වෙලාවේ වතුර දාන්න යන්න එපා. මොකද මස්සලත් වතුර තියෙන හින්දා අපි මස්සල වතුර ගන්න ඕන නිසා වතුර දාන්න යන්න එපා. මම මේ වෙලාවෙම අල ටිකක් දානවා. ඒකට හොඳට අල ටික කැම්බෙනවා. ඉතින් මේක හොඳට කවලම් කරලා මේක ලිඩ් එකකින් වහලා තියන්න ඕනේ. මම අර කිව්වා වගේම වතුර උනන. එතකොට මේකේ අර තියෙන වතුර එළියට එනවා. පේනවනේ දැන් චුට්ට වතුර උනාගෙන එන ගමන් තමයි තියෙන්නේ. මේ විදියට සැරෙන් සැරේ හොඳට කවලම් කරන්න. පේනවනේ. ඒ වතුර මදි හින්දා මම වතුර ටිකක් දානවා. ඔයාලා හොදි ගතිය කැමති ප්‍රමාණයට වතුර දාන්න. මට ටිකක් වැඩිපුර හොදි ඕන නිසා මම වැඩිපුර චුට්ටක් වතුර දැම්මා. දැන් මේ මස් එක හොඳට තැම්බීගෙන එන ගමන් තමයි තියෙන්නේ. අල ටිකත් සෑහෙන ප්‍රමාණයකට තැම්බිලා. මේ වෙලාවේ ඔයගොල්ලෝ කැමති නම් තක්කාලි භාගයක් දාන්න පුළුවන්. මම ඒ දාපු එක වීඩියෝ වෙලා නැහැ. ඉතින් මේ රසමරස chicken curry එක ඔයගොල්ලෝ හදලා බලන්න. තවත් අලුත් රෙසිපි එකක් අරන් ඔයගොල්ලෝ බලන්න ඉක්මනට එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.